අපි අද කතා කරන්නේ BMW X5 F15 SUV එක ගැන. ඉතින් මේ මොඩල් එක 2014 ඉඳන් 2018 වෙනකම් රිලීස් වෙලා තියෙනවා. අපේ රටේ මේ මාදිලිය ගැන බොහෝ කතා බහට ලක් වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ තමන්ගේ නිල රථය වශයෙන් බොහෝ විට භාවිතා කරනවා දැකීමත් එක්ක කියලා මම විශ්වාස කරනවා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු මොනවද මේ SUV එකේ තියෙන features කියලා බලන්න. මේක 4x4 all wheel drive vehicle එකක්. ඉතින් dimensions ගැන අපි මුලින්ම කතා කරමු. dimensions ගැන කතා කරද්දී wheel base එකේ නැත්තම් පිටිපස්සේ රෝදේ සහ ඉස්සරහා රෝදේ අතර තියෙන පාරතරය මිලිමීටර් 2933ක්. ඒ වගේම මේ වාහනේ උස මිලිමීටර් 1862ක් විදියටත් මේ වාහනේ පළල මිලිමීටර් 1968ක් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එන්ජින් එක පැත්තට යද්දී මේකේ එන්ජින් මාදිලි කිහිපයක් එනවා. පෙට්‍රල් වෙහිකල් වල 3 ලීටර් එන්ජින් එකක්, ඒ වගේම 4.4 ටිකක් ලොකු එන්ජින් එකකුත්, ඒ වගේම ඩීසල් එන්ජින් ගත්තට පස්සේ 2 ලීටර් එන්ජින් එකක්, ඒ වගේම 3 ලීටර් එන්ජින් එකකුත් එන අවස්ථා තියෙනවා. 8-speed automatic transmission gearbox එකක් වගේම manual pedal shift option එකකුත් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් exterior එක ගැන කතා කරද්දී ලස්සන ඩිසයින් එකක් එක්ක වගේම adaptive LED BMW lights headlight විදියට මේකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු එයා ඉන්ටේක් එකක් ගන්න පුළුවන් විදියට ලස්සනට මේ ග්‍රිඩ් එක එයාලා ඩිසයින් කරලා තියෙනවා BMW logo එකත් එක්කම. rear boot එක ගැන කතා කරද්දී ගොඩක් හොඳ ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්පේස් එක තවත් වැඩි කරගන්න පුළුවන්. පිටිපස්සේ සීට්ස් අකුලන්න පුළුවන්. අකුලුවට පස්සේ තවත් ලොකු ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා දෙන්නට බොහොම පහසුවෙන් ගමන් කරන්න ලොකු ලෙග් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම බේබි සීට් එක මේ අකුලන්න පුළුවන්. හෑන්ඩ් රෙස්ට් එකක් විදියට අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ වෙනම AC control එකක් දීලා තිනවා. ඔයාලට පේන මේ sunroof එක ගොඩක් හොඳට ලස්සනට යාලා ඩිසයින් කරලා තිනවා. ලොකු ස්පේස් එකක් තියෙන විදියට. ඩ්‍රයිවර් සයිඩ් එකෙන් බැලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට ඉන්ටීරියර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලෙදර් සහ ටීක් ෆිනිෂ් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මීටර් පැනල් එක ගැන කතා කරද්දී ට්‍රැඩිෂනල් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපිට දැක බලා ගන්න පුළුවන් යුරෝපියන් වාහනවල සතුපුම් සහ කිලෝමීටර්ස් දෙකෙන්ම අපිට බලා ගන්න පුළුවන් ස්පීඩෝමීටර් එක, ඊට පස්සේ RPM මීටර් එක තියෙනවා, ඊට පස්සේ එන්ජින් හීට් එක අපිට බලා ගන්න පුළුවන්. මීට අමතරව අපිට ෆුවල් ලෙවල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම LED indicators වලින් වාහනේ ඔන් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනිකුත් details මීටර් බෝඩ් එකෙන්ම. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ Android Play එක BMW ළඟම OS එකක් වගේ එයාලම ඩිසයින් කරපු UI එකකින් ලස්සනට ලබා දීලා තිනවා. ඉතින් ඒක ගොඩක් user friendly විදියට අපිට භාවිතා කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් ඉන්ටීරියර් එක ගත්තට පස්සේ මේ දේවල් ගැන තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වෙහිකල් එකක රිවිව් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් අදට ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. අපිව subscribe කරපු නැති යාළුවෝ හැමෝම අපිව subscribe කරන ලෙස ගොඩක් ආදරේ ඉල්ලා සිටිනවා. සුබ දවසක්.